ඒක තමයි මේක. ඒක තමයි මේක. ඔව්. ඉතින් සොඳුරු නිර්මාණයක් අද තමයි අපිත් ඇත්තරම පළවෙනි පාරට මාධ්‍යත් එක්ක අපි නැරඹුවේ. ඉතින් ලස්සන වැඩක් නේ. ඔව් චිත්‍රපටය ගැන කියන්න විශේෂයෙන්ම ජාන අපි දෙන්න දැනයි ලකසිකයි රැට්ටා ලෝචි සිරිල් අයියා රැට්ටා කියන අපි ඔක්කොම එකතු වෙලා හත් දෙනෙක් එකතු වෙලා තමයි මේක රංගපාන්නේ. ඉතින් සුරංග ඩියල්විස් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඉවෝ වෙනුවෙන් රූපහල තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි හත් දෙනා එකතු වෙලා මේ සිනමා සම්ප්‍රාප්තිය ගැන කතා කරොත් මම චිත්‍රපටය අර ජනා කිව්වගේ අපි අද තමයි බැලුවේ. ඉතින් අතරම සෑහෙන මහන්සියල චිත්‍රපටය අපි කරා. ඉතින් අවසානයේ ප්‍රතිඵල විදියට අද මාධ්‍ය දැක්මේදී අපි චිත්‍රපටය බැලුවා. ඉතින් ලොකු සන්තෝෂයක් තියෙනවා. මම හිතනවා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. මේ සන්තෝෂය විඳින්න දැන් 19 වෙනි දින ඉඳලා ඒක තමයි මේක වෙන චිත්‍රපටය ප්‍රේක්ෂක ඔබට බාරයි. 19 වෙනිදා තමයි අපි හැමෝටම බලන්න පුළුවන් වාතාවරණය හම්බ වෙන්නේ. අපි බැලුවා. හැබැයි අපි අර YouTube එකේ කරන දේවල් වෙන බලන්න වෙන්නේ. හැබැයි අපි ඔක්කොම එකට එකතු වෙලා කරන නිර්මාණයක්. ඒ වගේම තමයි ඇත්තටම කතා කරන්න ඕනේ සිනමාවේ ඉන්න සුපර්ස්ටාර් නේද? රංජන රාමනායකගේ ඉඳලා හැමෝම ඉන්න චිත්‍රපටය. ජනින් වික්‍රමගේ ඊට පස්සේ කලන ගුණසේකර හැමෝම ඉන්න. විශාල පිරිසක් මේ ඒක නිසා මට ඉන්නවා 19 වෙනිදා ඉඳලා ඔන්න ඕගලන්ට විවෘතයි. ලංගම සිනමාහලට ගිහිල්ලා බලන්න. ඒක තමයි මේක.